ඉතින් ඔයාලට ඉතින් අද යන්නේ ගෙදර. හරිද? බෑග් එක මොකුත් නැහැ තාම මම එළියට ඉන්නේ. අපි ගිහිල්ලා බලමු. ජන වීඩියෝ නැති ඒත් අපි යමු. Eternity later. හරි යාළුවනේ මම ආව බස් එක ඇක්සිඩන්ට් වුණා. ඒ කියන්නේ ලොකු ප්‍රශ්න ඩැමේජ් මොකුත් නැහැ. හරිද? කිසිම ඩැමේජ් එකක් නැහැ. බස් එකේ චූටි ඩැමේජ් එකක් තියෙනවා. බයික් එකේ පොඩි ඩැමේජ් එකක් තියෙන සිදුල්ලාගේ ලොකුවට හානියක් නැහැ. බයික් කාරයටවත් කාටවත් හානියක් නැහැ. පොඩි වැඩ ඇක්සිඩන්ට් එක වුණේ. ඉතින් මේ වලට පේන්න තියෙන්නේ ඇක්සිඩන්ට් එක. වෙච්ච විදිය නෑ. උනාට පස්සේ තමයි තියෙන්නේ. ඉතින් ඇක්සිඩන්ට් එකත් බලාගෙන අපි ඉතින් ඉස්සරහට යමු. 7:59 AM. යාළුවනේ කොහොමද? ඉතින් ඊයරෑ මම ආපු ගමන් එහෙමම නිදාගත්තා. හරිද? අනිත් මාරු කරලා ඔෂයක් දාගෙන එහෙම නිදාගත්තා. ඉතින් උදේම ලෑස්ති වුණ හොද ඉන්න බෑ. ඒ හින්දා හැම මම වීඩියෝ කරනවා. ඉතින් කමිසයක්වත් නැහැ හදිස්සියට. ඕකේ. මට ඊයරෑ කරන්න බැරි වුණා කියලා මට පැය වාගකට පැයකට විතර පස්සේ තමයි මතක් වුණේ. හරිද? කමිසයත් එක අවුලක් නැහැ එන්නේ. මේ ඉතින් ගෙදර එද්දී එකයිද කොහෙද වෙලාව එකත් පහුවෙලා මම නිදාගද්දී එකත් පහුවෙලා කොහොම හරි අර මහන්සි බස් එකේ ආවේ පිටිපස්සම සීට් එකට ඉස්සරහ සීට් එකේ උඩ යනවා ඉවර යන්නේ හරියද පස්සත් රිදෙනයි ඇස්සේ කොන්දත් රිදෙනවා මම බ්ලොග් දෙකක් කරා හරියද ඒ බ්ලොග් දෙකට කොපිරයිට් එකක් දුන්නා මම හිතන්නේ මම බෑග්ග්‍රවුන්ඩ් එකට දැන් බෑග්ග්‍රවුන්ඩ් සින්දු හින්දා වෙන්නේ මට හිතන්නේ ඒක තමයි මේ වෙන කොපිරයිට් එකක් දෙන්න හේතුවක් නැහැ නේ ඉතින් මම දැම්මා වීඩියෝ දෙක එකපාරම දැම්මේ නැහැ මම ඊළඟ දැම්මා මම හේතුවක් දන්නේ නැහැ කොපිරයිට් එක දුන්නේ කියලා ඊට පස්සේ මම ඊළඟ දැම්මට පස්සේ ඒකටත් කොපිරයිට් එක දුන්නා දෙකේම බෑග්ග්‍රවුන්ඩ් සෝංග් එක හින්දා වෙන්න ඕනේ මම හිතන්නේ කොපිරයිට් එක දුන්නේ වෙන නම් හේතුවක් නැහැ ඇත්තටම ඉතින් මම ඊට තීරණය කරා ඉතින් බෑග්ග්‍රවුන්ඩ් සින්දු මොකුත් නැතුව ෆිල්ම් වීඩියෝ එක දාන්න ඉතින් මේ වීඩියෝ තමයි ඔයාලට පළවෙනිට වැටෙන වීඩියෝ එක පළවෙනි වීඩියෝ විදිහට මේක තමයි වැටෙන්නේ ඉතින් මේකෙන් පටන් ගමු පළවෙනි වීඩියෝ එකේම කමිසයක් නැහැ ඉතින් අවුලක් නැහැ නේ මේ ඒ විදිහට කරමු ඉතින් අපි එහෙනම් ඉතින් දෙවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු එහෙනම් අදට සුබ දවසක්